අයිබෝවන් තෙරුවන් සරණයි සියලුම දෙනාට සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාව වෙනුවෙන් එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝමම බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ මේ සරණ ජ්‍යොතිෂ නාලිකාව හරහා ඔයාලට ඉදිරියට වටිනා ජ්‍යොතිෂමය කරුණු රාශියක් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක විදිහට අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න ඔයාලට කියලා දෙන්න කැමතියි. මේ ජ්‍යොතිෂය කියන්නේ මොකක්ද? මේ ජ්‍යොතිෂයෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් මොනවාද? එතකොට මේ ජ්‍යොතිෂය කියලා අපි අල්ලගෙන තියෙන තැන හරියද? ජ්‍යොතිෂ විද්‍යාව කියලා අපි මේ තේරුම් බේරුම් අරගෙන තියෙන තැන හරියද කියලා හරිදයි සහ ජ්‍යොතිෂය කියන්නේ මොකක් කියලා විශේෂයෙන් ඔයාලව දැනුවත් කරන්න කැමතියි. මම මගේ මේ පළවෙනි වීඩියෝ එකේදී ඉතින් ওই ජ්‍යොතිෂය පිළිබඳ නිර්වචන ගණනාවක් තියෙනවා. එතකොට ජ්‍යොතිෂය කියන්නේ මොකක්ද? අපි බලමුකෝ මොනවාද මේ නිර්වචන වලින් ජ්‍යොතිෂය ගැන කියලා තියෙන්නේ කියලා. ඉතින් එක නිර්වචනයක් තියෙනවා. ඒක නම් ජ්‍යොතිෂ කතෝපකථනය කියන එකේ තමයි මේ නිර්වචනය තියෙන්නේ. හිරු නැකත්තරු රාශි අනාදියට නම් වන හේන්ද ග්‍රහතරු නැකත්තරු යනාදියේ ගමන් ස්වරූපය හා එයින් ලෝකයට පැමිණෙන ගුණාගුණ අවබෝධ කරන ශාස්ත්‍රයට ජ්‍යොතිෂ ශාස්ත්‍රයයි කියනු ලැබේ කියලා ජ්‍යොතිෂ කතෝපකථනයේ සඳහන් වෙලා තියෙනවා. හරිද? අපි තවත් නිර්වචනයක් ගත්තොත් බුද්ධිමතුන්ට ආහාරයක් වූ බුද්ධිමතුන්ට ගෝචර වූ මෙම ශාස්ත්‍රය හැරුණු විට නොපෙනෙන දෛවය සෙවිය හැකි වෙනත් ශාස්ත්‍රයක් ලොව නැත කියලා ඒ.ඩී. කරුණාරත්න මහතාගේ නිර්වචනයක් සඳහන් වෙනවා. තව නිර්වචනයක් ගත්තොත් ජ්‍යොතිර්විද්‍යාව යනු භූගෝල විද්‍යාවත් තාරකා විද්‍යාවත් පදනම් කරගෙන ගණිත විද්‍යාවේ ආධාරයෙන් සකස් කරගෙන ඇති අතුරු විද්‍යාවකි කියලා. ඉතින් ජ්‍යොතිෂය පිළිබඳ නිර්වචන නම් සඳහන් වෙන්නේ ඔය ආකාරයට. එතකොට අපි ජ්‍යොතිෂය කියලා ඇත්තටම අපි ජ්‍යොතිෂය කියලා ගත්තම අපි සාමාන්‍යයෙන් දන්නේ කේන්දරයක් හඳහනක්. ඒ කියන්නේ අපි දල වශයෙන් අපි භාවිතා කරන්නේ වේලාව කොලේ අපි. ඉතින් අපි අපිට කරදරයක් වුණාම ඒ හැම දෙයකදීම අපි ජ්‍යොතිර්වේදියෙක් කරහා අපේ ළඟට යනවා අපේ වෙලාව කොලේ අරගෙන නේද? අපි ගිහිල්ලා අහනවා මොකද්ද මට දැන් අපල කාලයක්ද මේ තියෙන්නේ? නැත්නම් මේ දේ කරොත් හොඳයිද? මට ව්‍යාපාරයක්ද රැකියාවක්ද කිරීමට සුදුසු? ඉතින් අපි ඒ වගේ අහනවා අපේ ජ්‍යොතිර්වේදියා ළඟට ගිහින්. හරිද? ඉතින් බලන්න පුළුවන්. ඇත්තට මේ දේ අපිට බලන්න පුළුවන් හඳහනකින්. අපි ළඟට ගෙන හඳහනකින් අපිට බලන්න පුළුවන් මෙයාට සුදුසු රැකියාවක් කරන එකද ව්‍යාපාරයක් කරන එක. එතකොට මෙයාගේ දරුවෝ මොන වගේද? හරිද? එතකොට මෙයාගේ ආදායම කොහොමද? මෙයාට යම්කිසි දෙයක් ආදායමක් උපයලා ඒ දේ රැස් කරලා තියාගන්න පුළුවන්ද? හරිද? එතකොට මෙයාට සුදුසු රැකියාව කුමක්ද? ඉතින් ඇත්තටම අපිට හැමදේම බලන්න පුළුවන්. මොකද මේ අපේ හඳහන රාශි කේන්දරය අපේ හඳහන සකස් වෙලා තියෙන්නෙම අපි ගියාත්ම භාවවල වලදී සිදු කරන ලද කුසල හා අකුසල කර්මයන් නිසා. කර්මයන්ගේ එකතුවක් තමයි මේ තියෙන්නේ. එතකොට අපිට හඳහනකින් බලන්න පුළුවන් අපි මේ ගත කරන දශාව හොඳයිද? එතකොට මේ කාලය අපිට හොඳයිද? අපිට අසුබ නම් අගුණ නම් ඒ මොන කාලෙද අපිට අපල කියලා. ඒ කියන්නේ අපිට අපල කියලා අපි සඳහන් වෙන්නේ අපි ගියාත්ම භාවවල වල කරන කුසල හා අකුසලනේ. ගොඩක් වෙලාවට අකුසල. අකුසල කර්ම නම් මේ ආත්මය ඵල දෙනවා නම් ඒ අකුසල කර්ම විදිහට තමයි දේවල් ඵල දෙන්නේ. ඉතින් අපිට ඒව බලා ගන්න පුළුවන්. ඒ කාල සීමාව මොන වගේ කාල සීමාවක්ද? ඉතින් අපි දැනගන්න ඕනේ ජ්‍යොතිෂය භාවිතා කරනවා නම් ජ්‍යොතිෂ කියන විද්‍යාව පිළිබඳ විශ්වාස කරනවා නම් අපිට පුළුවන් අපේ හඳහනක් කියවගෙන අපි ජ්‍යොතිර්වේදියෙක් ළඟට ගිහිල්ලා අපේ හඳහන කියවගෙන අපි හඳහනක් කියවගෙන කළ යුත්තේ සුබ දේ ඉෂ්ට සිද්ධ කරගන්න උත්සාහ කරන එකත් අසුබ දේ දුරු කරගන්න යටපත් කරගන්න. යටපත් කරගන්නවට වඩා මම පාවිච්චි කරනවා දුරු කරගන්න උත්සාහ කරන එක කියලා. එතකොට අපිට අපේ කර්මය වෙනස් කරන්න බැහැනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපි යම්කිසි කරන කුසල හෝ අකුසල කර්මයක් දිට්ඨ ධම්ම වේදිනීය ලෙස එම ආත්ම භාවයේදීම අපිට පරිසම් දෙනවා. එතකොට අපි දැන් උදාහරණයකට අපි ගිය ආත්ම භාවයකදී සිදු කරන ලද අකුසල හෝ කුසල කර්ම උපච්ච පරිවේදනීය කර්මය ලෙස මේ ආත්ම භාවයේදී පරිසම් දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට අපරාපරිවේදනීය කර්මය වෙනුවෙන් කිනම් හෝ ආත්ම භාවයකට පරිසම් දෙන්න පුළුවන්. ඉතින් ඒ කර්මවල තුනත් එක්කම අපිට කාල වශයෙන් ඒ ඔය අපිට යම්කිසි කාලයකදී මේ විපාක දෙන කර්මනේ. එතනදී අපි අහලා තියෙනව නේද අහෝසි කර්ම කියලා දෙයක් තියෙනවා.
ඉතින් අපේ ජීවිතවල අපි යම්කිසි ගියාත්මේ හෝ පෙර ආත්ම භාවයකදී හෝ කරන ලද අකුසල් අපල කාලයක් ලෙස මේ ආත්මය අපිට පරිසම් දෙනවා. ඉතින් අපිට අහෝසි කර්ම අහෝසි කියන්නේ ඒ කියන්නේ ඒ කර්මය පරිසම් දෙන්න කාලයක් නැතුව ඒ කර්මය අහෝසි වෙලා යනවා. ඉතින් ඒ තැනට අපිට කටයුතු කරන්න පුළුවන් මේ ආත්ම භාවයකදී අපිට පින් කුසල් වර්ධනය කරගෙන. ඉතින් අපි ජ්‍යොතිෂ කියන ශාස්ත්‍රය යොදා ගන්න ඕනේ අපගේ කුසල් ඉස්මතු කරගෙන දියුණුව යහපත සලසා ගන්න. අකුසල් කියන දේ මේ ආත්ම භාවයේදී කුසල් වඩලා අකුසල් කියන දේ දුරු කරගෙන අපගේ ජීවිතයේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න. ඉතින් ඇත්තටම අපි ජ්‍යොතිෂ ශාස්ත්‍රය භාවිතා කරන්න ඕනේ දෙයට. අඳුර යන මිනිස්සෙකුට යම්කිසි එලයක් ලැබෙනකොට අපි දන්නවනේ මෙතනින් මෙහෙම ගියොත් මෙතනින් වැටෙන්න පුළුවන්. ඒකට අපි මෙතනින් මෙහෙම ගියොත් වැටෙන්නේ නැහැ. මේ පැත්ත හොඳයි. අපිට ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් මේ පැත්තෙන් ගියොත් කියලා. ඉතින් මේ වගේ ඕනම විෂයක් 180ක සත්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි මේ හැමදේම තේරුම් ගන්න ඕනේ. අනිවාර්යෙන් අපි නරක තැනින් වැරදි තැනින් ජ්‍යොතිෂය අල්ලගන්න නරකයි. හේතුව ජ්‍යොතිෂය කියලා විෂයක් තියෙන්නෙම අපේ ජීවිතයට එළියක් ගන්න, ජීවිතය ඉදිරි අනාගතය ආලෝකමත් කරගන්න. ඉතින් අපි ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ විදිහට භාවිතා කරමු. එතකොට මගේ මේ නාලිකාව හරහා ඉදිරියට මම සතියේ ලග්න පලාපල අරන් එන්න බලාපොරොත්තු වෙන එක පොදු ලග්න පලාපලයක් තමයි මම අරන් එන්නේ. ඒක ඔයාලා විශේෂයෙන් සිහි තබා ගත යුතුයි. මොකද Tamanගේ ජන්ම කේන්ද්‍රයට නෙමෙයි මම පලාපල අරන් එන්නේ පොදුවේ රාශි 12ට කොහොමද කියලා. ඉතින් ඔයාලා මාත් එක්ක රැඳිලා ඉන්න. ඉදිරියට විශේෂ මුහුර්ත, නැකත් මුහුර්ත, එතකොට සුබ දින, ඒ වගේ දේවල්, එතකොට රාහු කාලය, මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාලා වෙනුවෙන් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. යම්කිසි මට්ටමකට මට ඕනේ ඔයාලත් එක්ක ඉඳලා ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න මගේ මේ වීඩියෝස් වලින් ලැබෙන උපදෙස් මාලාවල් වලින් ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් නම් ඇත්තට මේක හරිම වටිනවා. අනිත් එක තමයි තව ඉදිරියට අපි මේ නාලිකාවත් එක්ක කතා කරමු. එතකොට දෙමව්පියන් දරුවන් එක්ක සුසංයෝග වෙලා දරුවන්ගේ ජීවිතය ඉදිරියට ලස්සන කරන්නේ කොහොමද? එතකොට අපි දෙමව්පියෝ වශයෙන් අපේ දරුවොත් එක්ක ඉන්න ඕනේ කොහොමද? එතකොට දරුවන්ට දරුවෝ වශයෙන් දෙමව්පියෝ ගැන හිතන්න ඕනේ කොහොමද? ඉතින් ඒ වගේ ඔයාලට එකට ඉඳලා නරඹන්න පුළුවන් විදිහට වීඩියෝ මාලාවල් රසක් මම අරගෙන එනවා. ඒ කියන්නේ දරුවන්ට සහ දෙමව්පියන්ට එකට ඉඳලා නරඹන්න පුළුවන් වීඩියෝ මාලාවල් රාශියක් මම ඉදිරියට අරන් එනවා. ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මොකද අපේ අනාගත දරු පරපුර අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපේ ඉදිරි අනාගතේ ඒගොල්ලෝ එයාලා රැකෙන්න ඕනේ. එයාලා සතුටින් ලස්සනට අනාගතය බාර ගන්න ඕනේ. එතකොට දෙමව්පියෝ වශයෙන් අපිටත් අපි යන තැනකට අපේ දරුවෝ හොඳ විදිහට හරි විදිහට ජීවිතේ වැඩදායක වැදගත් පුරවැසියෝ වෙලා ඉන්නව දකින්නකොට අපි කවදා හරි මේ ලෝකෙන් සමුගත්තත් අපේ S2 අපිට දරුවෝ ගැන හිතලා අපි හොඳ දරුවෝ හැදුවනි කියලා හිතලා අපේ දැස් පියාගෙන අපිට අවසන් ගමන් යන්න පුළුවන්. ඉතින් රැඳිලා ඉන්න සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක ඉදිරියට අපි අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය කරුණු කාරණා ගොඩක් ජ්‍යොතිෂමය කරුණු කාරණා වගේම අනිකුත් අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය කරුණු කාරණා රාශියක් මම ඔයාලත් එක්ක කතා කරන්න බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා. ඉතින් සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න, bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතින් අපි ජ්‍යොතිෂය කියලා ගන්න ওই ටික ජ්‍යොතිෂය කියලා අපිට තේරුම් බේරුම් අරගෙන අපේ ජීවිත හදා ගන්න පුළුවන් කියන බලාපොරොත්තුව විශ්වාසය මත මම අද මෙතනින් සමුගන්නවා. ඉතින් සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි.